ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ ඉඳලා හඳපානාගල වැව දක්වා අලි ගමන් කරන ප්‍රධාන අලිමංකඩ හඳුන්වන්නේ දෙමළිය වන්දම කුඩාඔය අලිමංකඩ විදියට. මේ අලිමංකඩ විශාල වනාන්තර පද්ධතියක් එක්ක බැඳිලා තියෙනවා. මේ වන විට හෙක්ටයාර් 2670ක විතර භූමි ප්‍රමාණයක් පුරා දෙමළිය වන්දම කුඩාඔය කියන මේ වනාන්තර පද්ධතියත් එක්ක බැඳිලා තියෙන අලිමංකඩ පිහිටලා තියෙනවා. එතකොට මේ අලිමංකඩේ එක තව විශේෂත්වයක් තමයි දෙමළිය වැව, ඒ වගේම මහා කඩවර වැව සහ ගුණේරිස් වැව කියලා වැව් පද්ධතියක් එක්ක මේ සමස්ත ප්‍රදේශය ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ ප්‍රදේශයේ විශේෂත්වය තමයි එක පැත්තකින් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ ඉඳලා හඳපානාගල ප්‍රදේශයට ජූලි අගෝස්තු මාසවලදී වැඩිපුර අලි ප්‍රමාණයක් සංක්‍රමණීය වීම සිද්ධ වෙනවා මේ කලාපය හරහා. ඒ විතරක් නෙමේ මේ දෙමළිය වන්දම කුඩාඔය කියන මේ වනාන්තර පද්ධතිය තුල අලි 120කට ආසන්න ප්‍රමාණයක් වසරේ හැම කාලවකවානුවකටම රැඳිලා ඉන්නවා. එතකොට එක පැත්තකින් අලින්ගේ ප්‍රධාන වාසස්ථානයක් වෙනවා, අනිත් පැත්තෙන් අලි මංකඩක් විදියටත් මේ කලාපය ක්‍රියාත්මක වෙනවා. මේ කලාපයේ පිහිටලා තියෙන මේ කඩවර වැවට පහළින් පිහිටලා තියෙන වනාන්තර අක්කර 250ක පමණ භූමිය පහුගිය ඉතිහාසයේ පුරාම විවිධ ආකාරයෙන් ජනතාවට බෙදා දීමේ මේ සැලසුමක් ක්‍රියාත්මක වුණා. එතකොට මේ සැලසුමේ දෙවනි අදියර විදිහට අද වන විට වර්තමානයේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විදිහට කටයුතු කරන මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය විදිහට කටයුතු කරන චතුරි ගංගානිත් වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපති වලිමුනිගේ නිහාල් මේ කියන කණ්ඩායම් දෙකම එකතු වෙලා මේ ඉඩම් ටික ජනතාව අතර බෙදා දීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙනවා. ඒ සැලසුමේ ක්‍රියාත්මක කරන්න උත්සාහ දරන්නේ මේ අලිමංකඩ ප්‍රකාශයට පත් කරන ක්‍රියාවලියේදී මේ සමස්ත වනාන්තර පද්ධතියම ආවරණය වන පරිදි අලිමංකඩ ප්‍රකාශයට පත් නොකර කොටසක් පමණක් ප්‍රකාශයට පත් කරන්න සැලසුම් කරලා තියෙනවා. මේ වන විට ඒ සැලසුම ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් මේ සැලසුම හරහා බලාපොරොත්තු වෙන්නේ කඩවර වැවට පහළින් පිහිටලා තියෙන මහා කඩවර වැවට පහළින් පිහිටලා තියෙන වනාන්තර අක්කර 250ක පමණ භූමි ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න. ඉවත් කළා ජනතාව අතර බෙදා දෙන්න. මේකේ ප්‍රතිඵලයක් විදිහට අද වන විට තවත් විශාල වනාන්තර පද්ධතියක් ඉවත් කිරීමට සැලසුම් කරලා තියෙනවා. අලිමංකඩ විදිහට ප්‍රකාශයට පත් කරන එක මේ වන විට නතර කරලා තියෙනවා. එතකොට මේ නතර කරලා තියෙන කලාපයම දෙමළිය වන්දම සහ කුඩාඔය කියන මේ වනාන්තර පද්ධතියත් එක්ක බැඳිලා තියෙන කොටස් මේ කොටස් ටික පහුගිය ඉතිහාසයේ පුරාම මේ වනාන්තර වලින් කොටසක් ප්‍රාදේශීය බුත්තල ප්‍රාදේශීය ලේකම් විසින් විවිධ පුද්ගලයෝ ගණනාවකට ව්‍යාපාරිකයෝ දේශපාලඥයෝ සහ ඒ වගේම සමාගම් ගණනාවකට මේ වන විට බදු දීලා තියෙනවා සමහර ඉඩම් ප්‍රදේශ. අපි දන්නවා සමහර මේ දෙමළිය වන්දම කියන මේ ප්‍රදේශයේ පිහිටලා තියෙන වනාන්තර වලින් කොටසක් බදු දීලා තියෙනවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා. මේ කොටසක් බදු අරගෙන තියෙනවා. ඊට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. දිසානායකගේ පුතා වන පුතණුවන් වන නාර්ද දිසානායක විසින් තව කොටසක් බදු අරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි බුත්තල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් සහ සම්බාහන මධ්‍යස්ථාන හිමිකරුවෙක් වන සංදීප් ප්‍රියංකර කියන පුද්ගලයා සතුවත් මේ වනාන්තරයේ විශාල ප්‍රමාණයක් අක්කර 100කට වැඩි ප්‍රමාණයක්